අයිබෝන් නාට්‍ය ආරංග කලාව හදාරන ඔයාලා හැමෝම දන්නවා බටහිර නාට්‍ය කලාවේ තොටිල්ල කියලා කියන්නේ ග්‍රීසියට කියලා. අද අපි කතා කරන්න යන්නේ මේ ග්‍රීක නාට්‍ය කලාව ලෝකයට දායාද කරපු අති විශිෂ්ට නාට්‍යකරුවන් 4 දෙනෙක් ගැන. අපි දන්නවා ග්‍රීක නාට්‍යයේ මුල්ම නළුවා වෙන්නේ තෙස්පීස් කියලා. එයාගෙන් පස්සේ ඔය ප්‍රූනිකෝස්, කොයිරිලෝස්, ප්‍රොටිනස් වගේ අය හිටියා. ග්‍රීක නාට්‍ය කලාව එහි ස්වර්ණමය යුගයට ගෙනාවේ අද අපි මේ කතා කරන මෙන්න මේ 4 දෙනා. ඒ තමයි ඊස්කිලස්, සොෆොක්ලීස්, යුරිපීඩිස් සහ ඇරිස්ටොෆනිස්. මේ අය කවුද? ඔවුන් කරපු නිර්මාණ මොනවද? අපි බලමු. අපි මුලින්ම කතා කරන්නේ ඊස්කිලස් ගැන. ක්‍රිස්තු පූර්ව 525 දී ඇතැන්ස් වල තමයි මෙයා උපත ලබන්නේ. ඊස්කිලස් කියන්නේ නිකම්ම නාට්‍යකරුවෙක් නෙවෙයි. මෙයා රණවිරුවෙක්. එයා තමන්ගේ රට වෙනුවෙන් පර්සියානුවන් එක්ක කරපු යුද්ධවලට සහභාගී වුණා. ඊස්කිලස්ගේ විශේෂත්වය තමයි ඔය නිත්‍ය ශෝකජනක ආකෘතියක් හඳුන්වලා දුන්නා. මෙයා නාට්‍ය 79ක් විතර ලිව්වා කියලා කියනවා. ඒත් අදට ඉතිරි වෙලා තියෙන්නේ නාට්‍ය 7ක් විතරයි. සටුර නාට්‍ය 13ක් ලිව්වත් ඒවාද දකින්න නැහැ. මෙයාගේ නිර්මාණ අතරින් පර්සියන් වරු නාට්‍ය හරිම සුවිශේෂී. ඇයි දන්නවද? අනිත් අය දෙවිවරු ගැන ලියද්දී ඊස්කිලස් තමන් සහභාගී වුණු ඔය ක්‍රිස්තු පූර්ව 480 විතර ඇතිවෙච්ච යුද්ධමය අත්දැකීමක් පදනම් කරගෙන මේ නාට්‍ය ලිව්වා. හැබැයි මෙයා සතුරට ගැරහුවේ නැහැ. පරාජිත සතුරගේ ගෞරවය රැකලා යුද්ධයේ ආදීනව ගැන මෙයා මේ නාට්‍ය වලින් කතා කරා. තාක්ෂණිකව ගත්තොත් ඊස්කිලස් තමයි නාට්‍යයට දෙවන නළුවෙක් එකතු කරේ. ඒ වගේම ගායන වෘන්දය අඩු කරලා සංවාද මෙයා වැඩි කරා. එයාගේ විශිෂ්ටතම නිර්මාණය තමයි ඔරෙස්ටියා ත්‍රිත්වය කියලා කියන්නේ. ස්වින්බර්න් කියන ඉංග්‍රීසි කවියා මේ නාට්‍ය හඳුන්වන්නේ මිනිසා විසින් නිමවන ලද උත්තරීතර ආධ්‍යාත්මික කෘතිය කියලා. ඊට අමතරව තීබයට එරෙහිව සද්දෙනා, යදින්නෝ, ප්‍රොමිතියස් බන්ධනය වගේ නාට්‍යයක් මෙයාගේ මේ විශිෂ්ටතම නිර්මාණ යටතට වැටෙනවා. වයස 69 දී ඊස්කිලස් මිය යනකොට එයා නාට්‍ය තරඟවලින් ජයග්‍රහණ 13ක් විතර ලබාගෙන තිබුණා. දෙවෙනියට අපි එන්නේ සොෆොක්ලීස් ළඟට. මෙයා හරිම පොහොසත් පවුලක උසස් පවුලක කෙනෙක්. මෙයා කොච්චර දක්ෂද කියනවා නම් වයස 15 දී ජයග්‍රාහී උත්සවයක ඔය දෙවියන් වෙනුවෙන් පවත්වපු උත්සවයක නාට්‍ය තරඟයක සංගීත කණ්ඩායමක් මෙහෙවන්න මෙයාට අවස්ථාව ලැබුණා. මෙයා නාට්‍ය 125ක් විතර ලියලා තියෙනවා. නාට්‍ය තරඟවලින් 24 වතාවක් ප්‍රථම ස්ථානය දිනාගත්තා. ක්‍රිස්තු පූර්ව 468 දී විතර එයාගේ පළවෙනි නාට්‍යයට ප්‍රථම ස්ථානය ලැබුණා. අද අපිට ඉතිරි වෙලා තියෙන්නේ මෙයාගේ මේ ශෝකාන්ත නාට්‍ය 7ක් සහ එක අසම්පූර්ණ සටුර නාට්‍යයක් විතරයි. මෙයාගේ නාට්‍ය අතරින් ඊඩිපස් රජ, ඇන්ටිගනි, ඉලෙක්ට්‍රා වගේ නාට්‍ය ලෝක ප්‍රසිද්ධයි. සොෆොක්ලීස්ගේ නාට්‍ය කලාවේ විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. මෙයා තමයි තුන්වෙනි නළුවා මේ ග්‍රීක නාට්‍ය කලාවට හඳුන්වලා දුන්නේ. මේ නිසා නාට්‍යයේ ගැටුම තව තවත් සංකීර්ණ වුණා. මෙයා පින්තාරු කරපු පසුතල පාවිච්චි කරා. ඒ කියන්නේ වේදිකාව ලස්සන කරන්න මෙයා චිත්‍ර වස්ත්‍ර පාවිච්චි කරා. මෙයාගේ නාට්‍යවලට ඔය අනාවැකි, දෛවය වගේ දේවල් යොදාගත්තා. හරිද? ඊඩිපස් රජ නාට්‍ය වගේම ඔය මේ අනාවැකි සම්බන්ධ සිදුවීම් ඔයාගේ විවිධ නාට්‍යවලට මේ එකතු කරලා තියෙනවා. සොෆොක්ලීස් විශ්වාස කරපු එක දෙයක් තමයි කාලය සහ දෛවය කියලා කියන්නේ බොහොම බලවත් සාධක දෙකක් කියලා. මෙයාගේ නාට්‍යවල දෙවිවරු හිටියත් එයා මූලිකත්වය දුන්නේ මිනිසාගේ ශ්‍රේෂ්ඨත්වයට. මිනිසා ශ්‍රේෂ්ඨයි කියලා තමයි මෙයා නාට්‍යවලින් පෙන්වන්නේ. එයාගේ චරිත වැරදි කරත් මේ නාට්‍යවල චරිත වැරදි කරත් ඒවා පරමාදර්ශී චරිත විදිහට තමයි මෙයා පෙන්වන්නේ. එයාගේ නාට්‍යවල අමතර කතා නැහැ. හැම සිදුවීමක්ම එකිනෙකට සම්බන්ධයි. අවුරුදු 90ක් විතර ආයු වළඳලා තමයි මේ මහා කලාකරුවා මිය ගියේ. ඊළඟට අපි කතා කරන්නේ යුරිපීඩිස් ගැන. යුරිපීඩිස් හැඳින්වුවේ යථාර්ථවාදයේ පියා කියලා. අපි මේ කතා කරන්නේ මේ අපි කතා කරන නාට්‍යකාරෝ 4 දෙනාගේ විප්ලවකාරයා ගැන. යුරිපීඩිස් ක්‍රිස්තු පූර්ව 484 දී ඉපදුණු යුරිපීඩිස් නාට්‍ය 92ක් විතර ලියලා තියෙනවා. නමුත් අද ඉතිරි වෙලා තියෙන්නේ නාට්‍ය 18යි. යුරිපීඩිස් අනිත් අයට වඩා හාත්පසින්ම වෙනස්. එයා විශ්වාස කළා නාට්‍යකරුවා සමාජයේ ගුරුවරයා විය යුතුයි කියලා. එයා දෙවිවරුන්ව දැක්කේ මිනිස්සු ගැන අනුකම්පාවක් නැති
මිනිස්සු ගැන අනුකම්පාවක් නැති අන්ධ බලවේගයක් විදිහට. මෙයාගේ නාට්‍යවලින් ඔය මිනිස් සිතේ ස්වභාවය, වේදනාව, ඊර්ෂ්‍යාව වගේ දේවල් ගැඹුරින් විග්‍රහ කළා. විශේෂයෙන්ම මේ කාන්තාවන්ගේ චරිත. උදාහරණයක් විදිහට හොඳම උදාහරණය තමයි මීඩියා නාට්‍ය. මීඩියා නාට්‍ය සැමියා අතහැරලා ගියාම මීඩියාට ඇතිවෙන මානසික පීඩනය සහ පලිගැනීමේ චේතනාව යා පෙන්වුවා. මේ කතාව අපේ විජය කුවේණි කතාවටත් ටිකක් සමානයි. මෙයාගේ අනිත් විශේෂ නිර්මාණ තමයි ඔය The Trojan Woman, Hippolytus සහ The Becky වගේ නාට්‍ය. යුරිපීඩිස්ගේ තාක්ෂණික විශේෂතා කීපයකුත් තියෙනවා මේ නාට්‍යවල. ඒ තමයි පළවෙනි එක ප්‍රස්තාවනාව. නාට්‍ය පටන් ගන්න කලින් මේ නාට්‍යයේ පසුබිම විස්තර කිරීම තමයි ප්‍රස්තාවනාවෙන් කරේ. ඒ වගේම ගායන වෘන්දය. මේක මේ සාමාන්‍ය කාන්තාවන් වගේ පිරිසක් යොදාගත්තා මේ මෙයාගේ ගායන වෘන්දයට, විශේෂයෙන්ම මීඩියා නාට්‍ය. සරල භාෂාවක් යොදාගත්ත මෙයා. සරල භාෂාව එදිනෙදා කතා කරන භාෂාවට කිට්ටු භාෂාවක් මෙයා පාවිච්චි කරා. ඒ වගේම ඔය Deus Ex Machina කියලා අපි ග්‍රීක නාට්‍ය කලාවේ ගැන ශෛලිය ගැන කතා කරනවා. ඔය මේ ඔය අවුල් වෙච්ච ගැටලු පැටලිච්ච ප්‍රශ්නයක් විසඳන්න දෙවියෙක්ව හදිස්සියේ ගෙන්නනවා වේදිකාවට. දෙවියෙක් මාර්ගෙන් තමයි ගැටලු විසඳන්නේ. ඔන්න ඔය වගේ ලක්ෂණ තිබුණා. එයා ඔය සමාජයේ කොන්වුණ දාසයන්, කාන්තාවන් සහ විදේශිකයන් ගැන අනුකම්පාවෙන් බැලුවා. ඇතැන්සිය සහ ස්පාටාව අතර තිබුණු යුද්ධෙන් පස්සේ සමාජයේ ඇති වුණු වෙනස්කම් මෙයාගේ නාට්‍යවලට බලපෑවා. සමහරු මෙයාට කියනවා මම අර කලින් කිව්වත් වගේ යථාර්ථවාදයේ පියා කියලා. ඒ ඔය අපි කතා කරපු නාට්‍යවල ලක්ෂණ නිසා. අන්තිමට අපි එන්නේ කොමඩි ලෝකයට. ඒ තමයි ඇරිස්ටොෆනීස් කියලා කියනවා. ක්‍රිස්තුපූර්ව 445 380 කාලේ ජීවත් වුණු මෙයා තමයි ග්‍රීක සුකාන්ත නාට්‍ය කලාවේ ශ්‍රේෂ්ඨයා. එයා නාට්‍ය 44ක් විතර ලිව්වත් ඉතිරි වෙලා තියෙන්නේ නාට්‍ය 11යි. එයාගේ නාට්‍යවල පරමාර්ථය උනේ විනෝදේ විතරක් නෙමෙයි. එයා ඒක ඇතුලේ සමාජීය විවේචනය කරා. ඒ කාලේ හිටපු දේශපාලන නායකයෝ වගේ අයව එයා නිර්දේ විදිහට විවේචනය කළා. එයාගේ ප්‍රසිද්ධ නාට්‍ය කීපයක් බලමු. තමයි වලාකුළු The Clouds. මේකෙන් එයා නව අධ්‍යාපන ක්‍රමය සහ සොක්‍රටිස්ව විවේචනය කරා. තව නාට්‍යයක් තමයි කුරුල්ලෝ The Birds කියලා කියන්නේ. එයාගේ ශ්‍රේෂ්ඨතම කෘතියක්. අනිත් එක Meadow The Frogs. සාහිත්‍ය විචාරයක් තියෙන නාට්‍යයක්. අනිත් එක තමයි Lysistrata කියලා කියන්නේ. ඔය යුද්ධේ නවත්තන්න කාන්තාව ගත්තු යම්කිසි උත්සාහයක් ගැන තමයි මේ නාට්‍යය කියවෙන්නේ. නාට්‍ය ඔය ලිංගික කටයුතු වර්ජනය කරලා එන ප්‍රශ්නයක් වෙච්ච නාට්‍යයක් ගැන තමයි ඔක කියවෙන්නේ. ඇරිස්ටොෆානිස්ගේ නාට්‍යවල ගායන වෘන්දේ 24 දෙනෙක් හිටියා. එයා නිතරම මේ තියට්‍රිකල් ඉලියුෂන් කියන එක. ඒ කියන්නේ නාට්‍යමය මායාව බිඳලා දැම්මා. ඒ කියන්නේ නළුවෝ කෙලින්ම ප්‍රේක්ෂකයන්ට කතා කරනවා. හරි? භාෂාව වුණත් හරිම සැහැල්ලුයි. වෙලාවකට දෙපැත්ත කැපෙන කතා, ඇනුම් පද වගේ දේවල් පාවිච්චි කරා. මෙයාගේ ජීවිතයේ අගභාගයේදී අවසන් කාල සීමාවේදී මෙයා දේශපාලන විවේචන ටිකක් අඩු කරලා ඔය මිත්‍යා කතා පදනම් කරගෙන හාස්‍ය නාට්‍ය ලිව්වා. ඉතින් ඔයාලට පැහැදිලි ඇති මේ 4 දෙනා කොහොමද ලෝක නාට්‍ය කලාව වෙනස් කරේ කියලා. ඊස්කිලස් ගත්තොත් යුද්ධය සහ දේවත්වය ගැන ගැඹුරින් කතා කරා. සොෆොක්ලිස් ගත්තොත් නාට්‍ය කලාව කලාත්මකව ඉහළම තැනකට ගෙනාවා. යුරිපීඩිස් ගත්තොත් මිනිස් සිතේ යථාර්ථය සහ ඔය සමාජ ප්‍රශ්න වගේ දේවල් වේදිකාවට ගෙනාවා. ඇරිස්ටොෆනිස් ගත්තොත් එහෙම මේ ඔක්කොම දිහා බලලා hina වෙමින් සමාජයට යම් කසපහරක් ලබා දුන්නා. මේ කරුණු ඔයාලගේ විභාග කටයුතු වලට වගේම සාමාන්‍ය දැනුමටත් ගොඩක් වැදගත් වෙයි. වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා.